ඇඬු කඳුලින් ඉන්න එපා. දුක් වෙවීම ඉන්න එපා. තමන්ට වෙච්ච අසාධාරණේම හිත හිතා ඉන්න එපා. ඒවා හිතෙන් අත්හැරලා මේක තමයි සංසාරය කියලා ඔරොත්තු දෙන්න, ජීවත් වෙන්න සියදු විනාශා ගන්න එපා. මැරෙන්න හිතන්න එපා. මැරිලා වැටෙනකල් ජීවත් වෙන්න ඕන මං කියලා හිතන්න. ජීවත් වෙන්න ඕන කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් එක්තරා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන්නකෝ, මගේ හිත හයිය වෙන්න. මගේ හිත මට ගලක් වගේ කරගන්න ඕන කිව්වා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, හිත ගලක් කරගන්න තියෙන ක්‍රමේ තමයි හැම වෙලාවෙම හිතන්න කිව්වා මේවා අනිත්‍යයි කියලා. මේවා අනිත්‍යයි කියලා. යහළු කනොත් අනිත්‍යයි. තරහ මරහ අනිත්‍යයි. ඉස්සර තරහ වෙච්ච අය දැන් හොඳ නැද්ද? ඉස්සර හොඳ අය දැන් තරහ නැද්ද? දැන් හොඳ අය තරහ වෙන්න බැරිද? දැන් තරහ අය හොඳ වෙන්න බැරිද? එහෙනම් මේ තරහ මරහ නිට්ටයයිද අනිත්‍යයි? අනිත්‍යයි. ඒ නිසා පරිසම් කරගන්න ඕන කට. ඒ තරහට කියන ඒ වගේ වචනේ එළියට පිට වෙනවද? තරහ නැති වුණාට අර කියපු වචන ටික සමහර වෙලාවට ඒක රැඳෙනවා. ඒ නිසා තරහක් ගිය වෙලාවට පුළුවන් තරම් වචන ප්‍රකාශ නොකර ඉන්න එක තමයි කියන හොඳම දේ.